සියලු දෙනාම මිහිකත ආදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූගෝල විද්‍යාව විෂයේදී ඉතාමත් වැදගත් වන භූගෝලීය තොරතුරු පද්ධතිය. නැත්නම් GIS පිළිබඳව. අපි දන්නවා අපේ ගම්වල සමහර පුද්ගලයෝ ඔවුන් කියනවා අපි නම් කිසිම දෙයක් අනුන්ගේව හොයන්නේ නැහැ. හැබැයි අපි හැම දෙයක්ම දන්නවා කියලා. අන් ඒ වගේ කෙනෙක් මතක් කරගත්තොත් අන් එයාව අපිට මෙන්න මේ GIS වලට සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්. මම ඉන්න උදාහරණයක් විදිහට ගන්නම්. අපේ ඉස්සර ලංකාවේ හිටිය ගම්මුලා දෑනිය. ගම්මුලා දෑනියා කියන පුද්ගලයා අපි දන්නවා ඔහු තොරතුරු හොයන්න ගෙවල් ගානේ යන ප්‍රමාණය අඩුයි. ඔහු යන්නේ නැත්තටම. ඔහුට ගමේ ඉන්න විවිධ අය මාර්ගයෙන් සහ ඔහු යොදවන තරපුරුෂයන් මාර්ගයෙන් තොරතුරු හම්බ වෙනවා. ඒතර ඒ වගේ වැඩක් තමයි මේ GIS එක කරන්නේ. අපි ගත්තොත් GIS නැත්නම් අපි කියන භූගෝලීය තොරතුරු පද්ධතිය දත්ත රැස් කරන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? පරිගණක දුඩාංග හා මෘදුකාංග භාවිතා කරමින් අවකාශීය හෝ අවකාශී නොවන දත්ත ඇතුළත් කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය පරිදි සකස් කිරීම හා නිරූපණය තමයි කරන්නේ. ඉතින් ඒ සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදය තමයි අපි සාමාන්‍යයෙන් මේ GIS කියලා හඳුනා ගන්න. නැත්නම් අපි කියන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියලා හඳුනාගන්නේ මේ පරිගණකයේ භාවිතා කරමින් අවකාශීය හෝ අවකාශී නොවන දත්ත යොදාගෙන සිතියම් නිර්මාණය කිරීමේ නව තාක්ෂණික ක්‍රමවේදය. අපි බලමු ඊළඟට කොහොමද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. GIS ක්‍රියාත්මක කරන්න නම් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරනවා ඒ සඳහා අවශ්‍ය කරන මූලික සංරචක කීපයක් තියෙනවා. ඒ සංරචක අනුව තමයි මේ GIS පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි මුලින් ගත්තාම පරිගණක දුරාංග. ඊට පරිගණක මෘදුකාංග දත්ත භාවිත කරන පුද්ගලයෝ සහ ක්‍රමවේද. එනම් මේ GIS භාවිතා කරන්න පරිගණක දුරාංග, පරිගණක මෘදුකාංග දත්ත භාවිතා කරන පුද්ගලයෝ සහ ක්‍රමවේද කියන මූලික සංරචක පහ අවශ්‍ය වෙනවා. අපි ඊට පස්සේ එකින් එක සාකච්ඡා කරමු කොහොමද මේවා වල ස්වභාවය සහ මේවා ක්‍රියාත්මක වෙන ආකාරය. අපි මුලින්ම කතා කරන්නේ පරිගණක දුඩාංග. දැන් මම මුලින්ම කිව්වා අපි උදාහරණයක් වශයෙන් ගත්තේ ගම්මුලා දෑනියා. මේ ගම්මුලා දෑනි මහත්තයා ගත්තාම ඔහුගේ ඇස, කන, නාසය, ශරීරය, අත මෙන්න මේවා එක්ක ගත්තොත් අපි ඒ කියන්නේ ඔහුගේ තියෙන අවයව, ශරීරාංග. ඒ වගේ තමයි අපි කතා කරන්නේ පරිගණක දුරාංග. නැත්නම් අපි හાર્ඩ්වෙයාර්. ඒ ඇත්තටම බලන්නේ පරිගණකයක් සතුව පවතින මේ අතින් ස්පර්ශ කරලා බලන්න පුළුවන් උපාංග ටික. ඒකේ තියෙනවා පරිගණකය, ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග සහ ගබඩා උපාංග කියලා ප්‍රධාන වශයෙන් කොටස් 4කට අපිට දුරාංග බෙදා ගන්න පුළුවන්. අපි ගත්තාම අපි යටදී කතා කරන්නේ පරිගණකය. එහෙනම් අපි ගත්තොත් සාමාන්‍ය අපේ ගම්මුලා දෑනි මහත්තයා ඔහුගේ මනසත් එක්ක සකස් වෙච්ච එයා තමයි මනසත් එක්ක එන කොටස අපි කියනෝනේ පරිගණකය. මේ පරිගණකයේ පිළිබඳව සාමාන්‍යයෙන් මේ පරිගණකයම යොදා ගන්න ඕනා කියලා නිශ්චිත නියමයක් මේ සම්බන්ධව නැහැ. හැබැයි අපි පරිගණකය තෝරාගද්දී කාර්යක්ෂම බවින් වැඩි ඉතාමත් නිවැරදිව විශ්ලේෂණය කරන්න පුළුවන් පරිගණකය තෝරා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පරිගණකය තෝරාගද්දී මෙන්න පහත අපි දක්වන අංශ කෙරෙහි හොඳ අවධානයක් යොමු කිරීමෙන් අපේ සිතියම් නිර්මාණය සහ ඒකේ නිවැරදිභාවය ඉතාමත් ප්‍රශස්ත ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාවක් ලැබෙනවා. ඒක අපි මුලින්ම කතා කරනවා
දත්ත සැකසීමේ වේගය වැඩි මධ්‍ය සැකසුම් එකකයක්. ප්‍රොසෙසර් එකක් තෝරා ගන්න ඕන. ඉතාමත් හොඳ මට්ටමේ තියෙන ප්‍රොසෙසර් එකක් අපි තෝරා ගන්න ඕන. ධාරිතාව වැඩි සසම්භාවි මතකය. දැන් RAM එක අපි ඉතාමත් ධාරිතාව වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් එකක් තෝරා ගන්න ඕන. සහ දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්න හැකි දුරට ඇටියෙන් hard disk එකක් තියෙනවා නම් අපිට වඩාත් යහපත් වෙනවා සහ වඩාත් කාර්යක්ෂමභාවයෙන් යුක්ත වෙනවා පරිගණකය තෝරා ගද්දී. එහෙම මිසක් නැතුව මෙන්න මේ පරිගණක වර්ගයේ මෙන්න මේ පරිගණකය තමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා නිශ්චිත නියමයක් නැහැ. අපි ඊළඟට ආදාන උපාංග. එහෙනම් අපි අර කතා කරන ගම්මුලා දෑනියාව ගත්තොත් ඔහු කොහොමද තොරතුරු ගන්නේ? input device. අපි දන්නවා දැන් ගම්මුලා දෑනිය ගත්තාම ඔය S2කින් බලලා තොරතුරු ගන්නවා. කන් දෙකෙන් අහලා තොරතුරු ගන්නවා. සමහර දේක් ස්පර්ශ කළා ඔහු තොරතුරු ගන්නවා. එහෙම තමයි ඔහු තමන්ගේ මොළයට දත්ත ග්‍රහණය කරන්නේ. සම නාසය යොදාගෙන ඔහු සුවඳ ආග්‍රහණය කරනවා. ඒ වගේ අපි කියන ඇස කන නාසය දිව වගේ ආදානයන් නැත්නම් බාහිර සමාජයෙන් නැත්නම් තියෙන දේවල් ඇතුළත් කරගන්න භාවිතා කරන දේවල්. එහෙනම් අපි බලන්නේ මේ ආදාන උපාංග යටතේ පරිගණකයේ කොහොමද දත්ත ඇතුළත් කරගන්නේ. අපි ඒක කියනවා භූගෝලීය දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කොට පරිගණකයට ඇතුළත් කිරීම සඳහා යොදා ගන්නා ලබන උපාංගයන් තමයි අපි ආදාන උපාංගයන් කියලා කියන්නේ. ඒ ගත්තාම චුම්බක තැටි අපිට ගන්න පුළුවන් ප්‍රධාන ආදාන උපාංගයක් විදියට. අපිට ගන්න පුළුවන් අංකන පලකය. එහිදී සිදුවන්නේ ආදානයක් සිදු කරන්න පුළුවන් අපි මේ පුරුපසන්න පේන විදියට සිතියමක් නිර්මාණය කරලා අපිට ඇතුළත් කරන්න හැකියාවක් තියෙනවා. සා සුපිරික්ෂණය අපි දන්න ස්කෑන් යන්ත්‍රය අපිට පුළුවන් අන්න විශේෂ මෙට්‍රික් සිතියමක් වගේ දෙයක් තියෙනවා නම් මේ මෙට්‍රික් සිතියම ස්කෑන් කරලා ඊට පස්සේ ඒකට ඛණ්ඩාංකතලයක් යොදලා ඊට අපිට හැකියාව ලැබෙනවා ඒක ඇනලයිස් කරලා සිතියම නිර්මාණය කරගන්න. අපි කතා කරන ආදාන උපාංග ඊට අමතරව තව තියෙනවා ස්ථිර සංඛ්‍යාංකනය අපි සාමාන්‍ය දකින ටැබ්ලට් පරිගණකය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් ආදාන උපාංගයන් ගන්න යතුරු පුවරුව මවුස් එක කැමරා වගේ දේවලුත් යොදා ගන්න හැකියාව තියෙනවා ආදාන උපාංගයන් විදිහට පරිගණකයේ සතු. නමුත් අපි කතා කරුව තිර සංඛ්‍යාංකනය, අංකන පලකය, ස්කෑන් යන සුපිරික්ෂණය සහ දෘතටිය වගේ දේවල් අනිවාර්යයෙන්ම GIS භාවිතා කරද්දී ආදානය ලෙස භාවිතන හැකියාව තියෙනවා. අපි දැන් බලමු තමයි අපිට ගන්න තියෙන්නේ. ප්‍රතිදාන උපාංග. දැන් අපි ගත්තාම අපේ ගම්මුලා දෑනිය අපි මතක් කරගමු නැවත. දැන් ගම්මුලා දෑනිය ඔන්න ඉන්නවා පරිගණකයෝගේ මොළේ අපි කතා කරන ආදාන උපාංගයන් තියෙනවා. දැන් මේ ගත්තට අපි හිතමු ගම්මුලා දෑනිය යම් කෙනෙක් ඇවිල්ලා යම් තොරතුරක් කියනවා. ඔහු අහන් ඉද්දී ඔහුගේ මූණ වෙනස් වෙනවා. මූණ රැලි ගැහෙනවා, ඇස් පුංචි වෙනවා, ඇස් ලොකු වෙනවා. එහෙනම් මුහුණෙන් ඔහුගේ ඉරියව් පෙන්නනවා. දැන් අපි දෙයක් කිව්වට පස්සේ සමහර වහන් ඉඳලා අපිට ලියුමක් නැත්නම් දෙයක් ලියලා දෙන්න පුළුවන්. ඔය වචනෙන් කියන දෙයක්. ඔන්න වචනෙන් කියනවා එහෙනම් ඔබ ඒ ගහ කපා ගන්න. එක වචනෙන් කිව්වේ. අපිට තේරෙන එක ඔහු කිව්වා ගම්මුලා දෑනිය එක කල්පනා කරලා තමයි කිව්වේ. හැබැයි ඒක අපිට නීත්‍යාකුල් නැති හින්දා මොකද කරන්නේ? අපි ඔහුගෙන් ලිපියක් ඉල්ලා ගන්නවා. ඔහුද අතෙන් පෑනක් අරගෙන ලිපියක් ලියලා ඒක සනාථ කරලා දෙනවා. ඒ වගේ තමයි අපි කියන්නේ ප්‍රතිදාන උපාංග. එහෙනම් පරිගණකයෙන් සිතීමක් හැදුවට පස්සේ ඒ මෘදු පිටපතක් හෝ මුද්‍රිත පිටපතක් විදිහට ලබා ගන්න අපි යොදා ගන්න උපාංගයන්ට අපි කියනවා මොනවද? ප්‍රතිදාන උපාංග කියලා. එහෙනම් පරිගණකයේ තියෙන සිතියම් පෙන්වීම සඳහා භාවිත කරන සංදර්ශකය. නැත්නම් අපි සාමාන්‍ය භාෂාවේ මොනිටර් එකකින් අපි හැදුව සිතියම අපිට පෙන්වනවා. දැන් අපිට මේකේ පිටපතක් ඕන නම් අපිට මුද්‍රණ යන්ත්‍රය නැත්නම් print එක හරහා අපිට මේ මුද්‍රණය කරගත් පිටපතක් ලබා ගැනීම හැකියාව තියෙන සාමාන්‍ය ප්‍රතිදාන උපාංග විදිහට අපි විශේෂයෙන්ම GIS පද්ධතියේදී මේ සංදර්ශකය හා මුද්‍රණ යන්ත්‍රය කියන දේ තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් ගබඩා උපාංග. දැන් අපි කියන දේවල් ගම්මුලා දෑනිය මහත්තයා අහලා ඔහු ඒව තියා ගන්නවා. අපි කියන්නේ අපි හදවතේ තියාගෙන ඉන්නේ.
හිත කොනක මම තියාගෙන ඉන්නේ මේක. අන් ඒ වගේ අර කිව්ව දේවල් සමහර විට එහෙම හිතේ තියාගන්න. සමහර විට ලියලා තියාගන්නවා. නැත්නම් ෆොටෝ එකක් නැත්නම් ඒ වගේ දෙයකින් තියාගන්න. සාක්ෂියක් මොකක් හෝ දෙයක් තියාගන්න. අන් ඒ වගේ අපි සිතියම් හෝ දත්ත දුන්නාම පරිගණකයව ගබඩා කරලා තියාගන්න උපාංග තමයි අපි කියන්නේ ගබඩා උපාංග කියලා. අපි ගත්තාම පෙන් එකක් ඊට අපේ CD එකක් වගේ දෙයක් මෙමරි කාඩ් එකක් අපිට ගබඩා උපාංග විදිහට දක්වන්න හැකියාව තියෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් කතා කරුවේ පරිගණක පද්ධතියක් සතු වෙන GIS භාවිතා කරද්දී තිබිය යුතු දුඩාංග පිළිබඳව. එහෙනම් ඒකදී අපි කිව්වා දුඩාංග වර්ග 4ක් තිබුණා. පරිගණකයේ ආදාන, ප්‍රතිදාන සහ ගබඩා උපාංග විදිහට. දැන් අපි සාකච්ඡා කරන පරිගණක මෘදුකාංග. අපි ගත්තොත් අපේ ගම්මුලා දැනි මහත්තයා ගත්තාම ඔහු ළඟ විවිධ හැකියාවන් තියෙනවා. මිනිස්සු කියන්නේ අපිට කියනවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා මම දන්නවා. ඒ මිනිස්සු එන්නකොටම කියන්න පුළුවන් මොකටද දෙන්නේ කියලා. එතන හොඳ පළපුරුද්දක් තියෙන ගම්මුලා දෑනියෙකුට තමන් ළඟට එන සේවාදායකින් එද්දිම කියන්න පුළුවන් ඔහු මොකටද දෙන්නේ. ඒක තේරුම් ගන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන. අන් ඒ වගේ මේ පරිගණකයක් තිබුණට ආදාන ප්‍රතිදාන උපාංග තිබුණාට පමණක් අපිට GIS සිතියා නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. අපි හැමෝම පරිගණක, අපි හැමෝම මිනිස්සු. නමුත් අපි හැමෝම ගම්මුලා දෑනියෝ වෙන්නේ නැහැ. අපි හැමෝම වෛද්‍යවරු වෙන්නේ නැති. ඒක දිනවා ඒ හැකියාවක් කුසලතාවන් සඳහා තියෙන. ඒ වගේ තමයි මේ කියන්නේ පරිගණක තිබුණට බෑ. ඒ පරිගණකය තුල භූගෝලීය දත්ත හා තොරතුරු ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කරන යෙදවුම් තියෙන්න ඕන. අපි ඒවට තමයි සාමාන්‍යයෙන් කියන්නේ පරිගණක software නැත්නම් මෘදුකාංග කියලා. ඒ වගේ රාශියක් තියෙනවා. විවිධ සමාගම් විසින් මේ වගේ පරිගණක මෘදුකාංග නිර්මාණය කරලා තියෙනවා තමන්ගේ අවශ්‍යතාවන් සඳහා. අපි ගත්තාම ප්‍රධාන වශයෙන්ම පරිගණක මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි වාණිජ මෘදුකාංග සහ අපිට කතා කරන විවෘත මෘදුකාංග. වාණිජ මෘදුකාංග යටතේ අපි ගන්නේ මුදල් දීලා ආයතනයක් හෝ පුද්ගලයෙක් විසින් විදදී ගන්න ඕන මෘදුකාංග රාශියක් තියෙනවා. අපි දකින ArcGIS, Map Impro වගේ මේ තියෙන ප්‍රධාන වශයෙන් දකින්න තියෙන වාණිජ මෘදුකාංග සහ අමතර විවෘත මෘදුකාංග කියලා කියනවා. ඒකෙදී අපිට හැකියාව ලැබෙනවා මුදල් ගෙවීමෙන් තොරව එම මෘදුකාංග භාවිතයෙන් හැකියාව ලැබෙනවා. ඊට අමතරව අපි කතා කරද්දී වර්තමානයේ ජනප්‍රිය මෘදුකාංග දෙකක් අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා. ILWIS සහ IDRISI කියලා මෘදුකාංග දෙක ජනප්‍රිය මෘදුකාංගදී දක්වන්න පුළුවන්. ඒතර ප්‍රධාන වශයෙන් මෘදුකාංග කියලා කියන්නේ පරිගණකය තුළ තියෙන යෙදවුමක්. ඒකෙන් තමයි අපිට GIS සිතියමක් හදාන්න හැකියාව තියෙන්නේ. ඒ සඳහා භාවිත කරන මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. වාණිජ මෘදුකාංග සහ විවෘත මෘදුකාංග. ඊට අමතරව තියෙනවා ජනප්‍රිය මෘදුකාංග දෙකක් භාවිත වෙනවා. අපි බලන දත්ත. එහෙනම් අර ගම්මුලා දෑනිය ගත්තත් අපි කියන සාක්ෂි විමසනවා. ඔහු ළඟට යම් ගැටලුවක් ආවම ඔහු කියනවා සාක්ෂි තියෙනවද? එහෙන් දෙක සාක්ෂි තියෙනවද? නැත්නම් මොකක්කෝ සාක්ෂියක් තියෙනවා. වර්තමාන අපි දකිනවා සාමාන්‍යයෙන් පොලිසියකින් උනත් ඇඟිලි සලකුණ වගේ දේවල් ඇසින් සාක්ෂි CCTV කැමරා දර්ශන මේ වගේ සාක්ෂි ගන්නවා. අන් ඒ වගේ මේ තොරතුරක් හදාගන්න යොදාගන්න මූලිකාංග තමයි අපි කියන්නේ දත්තයන් කියලා. දැන් දත්ත අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම GIS සිතියම නිර්මාණය කරන්න නම්. ප්‍රධාන වශයෙන්ම දත්තවර දෙකක් අපි GIS ඉදි භාවිත කරනවා. ඒ තමයි අපි ගන්න දත්තවර යට අපි ගත්තාම අපිට කියන්න පුළුවන් අවකාශීය දත්ත හා අවකාශී නොවන දත්ත. අවකාශීය දත්ත අපි ගත්තාම අපි කොහේ හරි තැනක ඉඳලා අපි හිතුවොත් අපි උඩට ගිහිල්ලා බිම බලනවා පහළ කොහොමද පේන්නේ කියලා. එතකොට අපිට පේනවා පහළ ගෙවල් පුංචියට පේනවා. පාරවල් නිකන් රේඛා විදිහට පුංචි පුංචි රේඛා නිකන් නහර වගේ පේනවා. වැව් වගේ ඒවා ලස්සනට අමුතු යඩවලට පේනවා. අන් ඒ වගේ මේ භූමිය මත ඉඩක් අරන් තියෙන දත්තවලට අපි කියනවා මොනවද? අවකාශීය දත්ත. එහෙනම් භූගෝලීය ඛණ්ඩාංක ඇසුරින්
ලක්ෂ රේඛා හා බහුවස්ත්‍ර විදිහට දක්වන්න පුළුවන් නම් අපි ඒවට කියනවා අවකාශීය දත්ත. දැන් පරිපාලන ඒකක පළාත් වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. මහා මාර්ග, ගංගා, නගර, කුඹුරු මේවා අපිට භූමිය මත ඉඩක් අරන් දක්වන්න පුළුවන්. අපි ළමන අවකාශය නොවන දත්ත. දැන් මේකෙදි අපිට කියන්න පුළුවන් භූමිය මත ඉඩක් ගන්නෙ නැති දත්ත. හැබැයි අපි කියනවා අවකාශීය දත්තවල උපලක්ෂණයන්. දැන් උදාහරණයක් අපි කිව්වහම ඔන්න අපි ඉහළ සිට පහළ වද අපිට නිවසක් පේනවා. දැන් නිවස අවකාශීය දත්තයක්. හැබැයි අපිට ඕන වෙනවා මේ නිවස ඇතුලේ කාමර කීයක් තියෙනවද? මේක කී දිනේ ජීවත් වෙනවද කියලා බලන්න. එතන අපිට ඉහළ ඉඳන්ම මේ ගෙදර කීයක් ජීවත් වෙනවද කියලා බලන්න හැකියාවක් නැත. එහෙම වුණොත් අපිට සිද්ධ නැවත පහළට පැමිණෙන්න. අපි පහළට ඇවිල්ලා ඒ ගෙදරට ගිහින් අපිට අහන්න වෙනවා ඔයාලගේ නිවසේ කීයක් ජීවත් වෙනවද? ඒ වගේ අවකාශීය දත්ත ඇසුරින් හොයාගන්න ඕන දේවල් අපි කියනවා අවකාශීය නොවන දත්ත කියලා. උදාහරණයක් ජන සංඛ්‍යාව, භූමි ප්‍රමාණව, මාර්ග දිග වගේ දේවල් අපිට කියන්න පුළුවන් අවකාශීය නොවන දත්ත. හේතුව මොකද? මේවා අවකාශීය දත්ත ඇසුරින් තමයි හොයාගන්න ඕන. අපි ගත්තාම මේ අවකාශීය හෝ අවකාශීය නොවන දත්ත අරගෙන මේ GIS වලදී දත්ත ගබඩා කරන ආකෘති වර්ග දෙකක් තියෙනවා. අපි කියන data format. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ දත්ත කොහොමද ගබඩා කරන්නේ? දෛශික දත්ත ආකෘතිය අපි vector data format සහ සිවුරස් දත්ත ආකෘතිය raster data format. එතන මේ දෙක ඇසුරින් තමයි අපි සාමාන්‍යයෙන් මේ GIS සඳහා යොදාගන්න දත්ත ගබඩා කරලා තියාගන්නේ. බලමු මුලින්ම දෛශික දත්ත ආකෘතිය මොන වගේද කියලා සරලව අපි පොඩි අදහසක් ගමු. අපිට රූප සටහන පේනවා වගේ සාමාන්‍ය අපි ගත්තාම සියලුම භූගෝලීය ලක්ෂණ ලක්ෂ රේඛා හා කලාප නැත්නම් බහු ආශ්‍රය විදිහට අපිට පුළුවන් නම් ගබඩා කරලා පෙන්වන්න. ඒක තමයි අපි කියන්නේ දෛශික දත්ත ආකෘතිය. සාමාන්‍ය දෛශික සිතියමක්. ඒ කියන්නේ අපි දකින්න තේමා හෝ භූලක්ෂණ සිතියමක් වගේ රේඛා විදිහට, තිත් විදිහට, බහු ආශ්‍රය විදිහට දක්වන්න පුළුවන් නම් අපි ඒවලට කියනවා දෛශික දත්ත ආකෘතිය කියලා. හැබැයි එහෙම නැතුව අපි දකිනවා ඊළඟට සිතියම් ප්‍රදේශයේ තීරු හා පෙරි රටාවකට බෙදලා ඒ හැම කුඩා කොටුවක්ම නිරීක්ෂණයක විදිහට සලකලා අන්න ඒකේ දත්ත ගබඩා කරන අපි ඒකට කියනවා සිවුරස් දත්ත ආකෘතිය කියලා. ඉතින් අතට ගත්තාම හැම කුඩා කොටුවකටම සංඛ්‍යාත්මක වටිනාකමක් දක්වලා තියෙන හින්දා අපිට සාමාන්‍ය කොටු දෙකක් විදිහට දැන් අපි දැක්කා දෛශික දත්ත ආකෘතිය රේඛා ගංගාදිව රේඛාවක්. හැබැයි මේකේ අපිට පේන්නේ කොටු වලින් සකස් වෙච්ච රේඛාවක් විදිහට තමයි අපිට පේන්නේ ගංගාව. ඒ වගේ ගත්තාම මේ කුඩා කොටු එකතු වෙලා හැදිච්ච දත්ත ආකෘතියක් තමයි අපි මේ කතා කරන සිවුරස් දත්ත ආකෘතිය. එහෙනම් දත්ත වර්ග දෙකයි අවකාශීය හා අවකාශී නොවන දත්ත. මෙන්න මේ දත්ත දෙක ගබඩා කරලා තියෙනවා දෛශික දත්ත ආකෘතිය ඔස්සේ සහ සිවුරස් දත්ත ආකෘතිය ඔස්සේ. මෙතන අපිට දකින්න හම්බෙන්නේ ඒ යටතේ නිර්මාණය කරපු සිතියම් කොටස් දෙකක් දෛශික ආකෘතිය සහ සිවුරස් ආකෘතිය යටතේ කොහොමද පේන්නේ? දැන් මේ එකම සිතියම් ප්‍රදේශය ගත්තොත් මෙන්න මේ ආකාර දෙකෙන් තමයි සාමාන්‍ය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ආකෘති දෙක ඔස්සේ. අපිට බලන්න භාවිතා කරන්න නැත්නම් යූස්ලා. අපි දන්නවා අපේ ගමුලාදැනි මහත්තයා සහ මේ මහත්තයා විවිධ කට්ටියව යොදා ගන්නවා. ඔහුට අවශ්‍ය තොරතුරු හොයා ගන්න කට්ටිය. සහ ඔව්ව විවිධ කට්ටිය අපි ගත්තාම ගමුලාදෑනි මහත්තයාට කියලා වැඩ කරවා ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ GIS එක යාවිතා කරලා එකෙන් වැඩ කරන රාශියක් ඉන්නවා. ඒ තමයි ක්‍රියාත්මක කරවන්න. පරිගණක ක්‍රියාත්මක කරන කට්ටිය, තාක්ෂණික විශේෂඥයින්, දත්ත විශ්ලේෂකයන්, පද්ධති ඉංජිනේරුවරුන් සහ කළමනාකරන සේවකින් වගේ කට්ටිය සාමාන්‍යයෙන් මේ GIS එක භාවිතයට ගන්නවා. අපි අවසානයේ කතා කරන්නේ GIS භාවිතා කරන්න පවතින අවසානම සංරචකය. ඒ තමයි ක්‍රමවේද. GIS ගත්තාම ක්‍රමවේද. දැන් අපි දකිනවා ගම්මුලාදෑනි මහත්තයා ඔහුගේ විවිධ ක්‍රමවේද. ඔහු නඩුවක්
පවුල් ආරවුලක් විසඳන ආකාරයක් තියෙනවා. ගහක් කපන්න අවසර දෙනවනේ සඳහා ගන්න ආකාරයක් තියෙනවා. හොරකමක් සම්බන්ධ වැඩ කරන ආකාරයක් තියෙනවා. අන් ඒ වගේ ඒ කර්ණ සම්බන්ධව ක්‍රියාත්මක කරන ආකාර තියෙනවා වගේම මේ GIS වලට තියෙනවා ක්‍රමවේද. ඉතින් සාමාන්‍ය අපි ගත්තාම විවිධ ක්‍රමවේද තියෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම සිතියන් නිර්මාණය කරන්නාට තමන්ගේ අරමුණට ගැලපෙන ක්‍රමවේදයක් තෝරාගෙන ඒ සිතීම සකස් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපිට උසස් පෙළදී මේක සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ටූල් 6ක් තියෙනවා. ප්‍රධාන ටූල් 6ක් තියෙනවා GIS භාවිත කරන්න පුළුවන් වෙන ක්‍රමවේද විදියට. ඉතින් බපර් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ කියෝ සීමාන්තරික කලාප වෙන්කරණය කරන්නේ අපි කියන යම් ස්ථානයක සිට නිශ්චිත දුරකින් ඇති දේවල් උකහා ගැනීම නැත්නම් සීමා වෙන් කිරීම. පේනවා පහළ රූප සටහනේ වගේ මේ පාර දෙපැත්තේ ඇඳලා තියෙනවා සීමා කලාප. ඉතින් අපි කියමු නිවසක සිට කිලෝමීටර් 10ක අරයක් තුල ඇති බැංකු සොයා සිටීමක් සැකසීම. දැන් නිවස වටේ කිලෝමීටර් 10ක් අරයක් ගණන් රවුම් අරයක් ගණන් රවුමක් යන ඒ තුල තියෙන බැංකු ටික අපි හොයාගන්න එක. නැත්නම් ගංගාවක සිට කිලෝමීටර් 5ක් දෙපසට ගම් වතුර ඇති කලාප වෙන් කර දැක්වීම. ඉතින් ඒක තමයි අපි කියන සීමාන්තරික කලාප වෙන් කිරීම. දැන් බපර් කිරීම කියලා අපි කියනවා. ඊළඟ ක්‍රමය තමයි ක්ලිප් කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් මෙහිදී කරන්නේ යම් ලක්ෂණයක් දන්න ස්ථාන අනිත් ස්ථාන වලින් වෙන් කර නැත්නම් මතු කර දැක්වීම. උදාහරණයක් විදිහට කියනවා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය 400-600 ලැබෙන ප්‍රදේශ පෙන්වීම. එහෙනම් අපි ඒ විශේෂ ප්‍රදේශ අපි වෙනම මතු කරලා ඉස්මතු කරලා පෙන්වීම කරන්න පුළුවන් අපිට. අනිත් වර්ගය තමයි ඩිසොලෝව් කියලා කියන්නේ. මෙහිදී අපි ඇත්තම කරන්නේ තරමක් පොදු ලක්ෂණයක් භාවිතයෙන් කරුණු එකට ගොනු කිරීම කරනවා. දැන් මේ අපිට පේනවා යට රූප සටහන දැක්කහම එහිදී මුල් රූප සටහනේ තියෙනවා බෙදීම් වගයක්. ග්‍රාම නිලධාරී කොට්ටාස වගේ බෙදලා තියෙනවා. හැබැයි ඒක අවසාන වශයෙන් සම්පූර්ණ එකක් විදියට. එහෙනම් අපිට කියන ග්‍රාම නිලධාරී කොට්ටාස බෙදලා එක අපිට ගන්න පුළුවන් ඕනනම් ප්‍රාදේශීය රේකම් කොට්ටාසයක් විදියට ගන්න පුළුවන්. අන් ඒ සඳහා භාවිත කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය. අය මර්ජ් කියන එක අපිට ගත්තේ හැකි. ඉතින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ස්තර කීපයක් එක්ක නව සිතීම තැනීම. නැත්නම් නව සිතීම ස්තරයක් තැනීම. ඉතින් අපි පේනවා කොටස් දෙකක් තියෙන කොටස් දෙක එකතු කරලා එකක් හදනවා. මාර්ග නිවාස සහ වගාබිම් වෙන වෙනම දැක්කෙන ස්තර එකතු කර එකම සිතියම් තලයක් දැක්වීම. එහෙනම් අපිට පුළුවන් විවිධ සිතියම් වල තුනක් අරගෙන ඒ තුන එකතු කරලා එක සිතීමක් හදන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක. දැන් ඉන්ටර්සෙට් ගත්තාම ඉතින් ඇත්තටම කරන්නේ ලක්ෂණ කීපයකට පොදු කොටස වෙන ඡේදනයක් ලබා ගැනීම තමයි කරන්නේ. සාමාන්‍යයෙන් අපි දුරකථන කුළුණු කීපයකින් ආවරණ වෙන කලාප සොයා ගැනීම. එහෙනම් අර එක පොදු ලක්ෂණයක් අරගෙන ඒකෙදි කොහොමද ඡේදනයක් වෙන්නේ එක ටිකක් පෑහෙන ප්‍රදේශය අපිට හොයාගන්න හැකියාව තියෙන එක වෙන් කරලා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉරේස් කියන අවසාන අපි ක්‍රමවේද ගත්තාම මේකද කරන්නේ ඇත්තටම එක් ලක්ෂණයක් තවත් ලක්ෂණයකට විච්ඡේදනය කර දැක්වීම අපිට කියන්න පුළුවන් රටේ ඒ ජල ප්‍රදේශ සියල්ල ඉවත් කර ගොඩබිම් ප්‍රදේශ පමණක් පෙන්වීම. අපිට ඕන නැති ටික අයින් කරලා ඕන ටික විතරක් පෙන්වන්න අපිට මේ ක්‍රමයේ භාවිත කරන්න හැකියාව තියෙනවා. අපි ඊට පස්සේ බලමු ප්‍රධාන වශයෙන් මේ GIS වල මොන වගේ වැදගත්කම් නැත්නම් ප්‍රයෝජන තියෙනවද කියලා. එකක් තමයි සිතියමක් තුළ විවිධ තොරතුරු එක් තේමා ඔස්සේ සිතියම් තල ලෙස ගබඩා කර ගැනීම හා නැවත ඒවා වෙන වෙනම පරිශීලනය කළ හැකිවීම. ඊට පස්සේ ත්‍රිමාන සිතියම් නිර්මාණය කිරීම හා ඒවා ඇසුරින් තොරතුරු විශ්ලේෂණය කළ හැකිවීම. ඊට පස්සේ අවකාශීය හා අවකාශීය නොවන දත්ත විශ්ලේෂණය කිරීමට හැකිවීම. භූගෝලීය දත්ත යාවත්කාලින කළ හැකිවීම. සා ගෝලීය හා ජාතික කණ්ඩායම් අනුව දත්ත ගබඩා කර ඇති බැවින් පිහිටීම පරිමාණය හා වර්ගඵලය නිවැරදි ලබා ගන්න හැකිවීම. පුද්ගල බද්ධ දෝෂ අවම යථාදර්ශන සිතියම් ලබාගත හැකිවීම. විශාල සිතියම් ප්‍රමාණයක් ගබඩා කිරීම පරිහරණය හා ගෙන යාම පහසු වීම. භූගෝලීය තොරතුරු පද්ධතිය තුල ඇති